ආයිබෝවන් රියල් ටේස් කිචන් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ උඳු වලලු නැත්නම් පැණි වලලු හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඉස්සෙල්ලාම අපිට ඕනි වෙනවා හාල් පිටි ග්‍රෑම් 150යි, පාන් පිටි ග්‍රෑම් 150යි, උඳු පිටි නැත්නම් උඳු ඇට ග්‍රෑම් 150යි, පොල් බෑයක කිරි, ඇඹුල් කෙසල් ගෙඩි 2ක්, පැණි එක හදාගන්න සීනි ග්‍රෑම් 300ක් ඕනි වෙනවා. මම මේ විදිහට උඳු ඇට ටික අඹරලා ගන්නවා. දැන් අපි ඉස්සලාම කෙසල් ගෙඩි 2 හැන්දකින් පොඩියට ගා ගන්න ඕනි. නැත්නම් බ්ලෙන්ඩර් කරගන්න ඔයාලා. මේ විදිහට මම හොඳට පොඩි කරගන්නවා. හාල් පිටි ග්‍රෑම් 150යි. දැන් අපි ඉස්සලාම පිටි ටික එකතු කරලා ඒකට උඳු පිටි, පොල් කිරි ටිකෙන් කෙසෙල්, පොල් කිරි ඉස්සලාම අපි ගන්නෙ මිටි කිරි. ටිකෙන් ටික එකතු කරලා මේක හදා ගන්න ඕනි. ඔයාලා ඔක්කොම කිරි ඉස්සල්ලාම එකතු කරන්න එපා. මොකද දියාරු වැඩි වුණොත් එහෙම ආයෙ පිටි දාන්න වෙනවා. පදම වෙනස් වෙනවනේ. අපි ටිකෙන් ටික එකතු කරලා මේ විදිහට හදා ගන්නවා. දැන් අපි මේකට බටර් මේස හැන්දක් එකතු කරගන්නවා. මගේ පිටි මිශ්‍රණය තාම දියාරු ගතිය මදි වගේ ලොකුවට ඝනට තිබ්බොත් එහෙම මේක මිරික ගන්නකොට අපිට අමාරුයි. ඒකින්ද මම තව කිරි චුට්ටක් එකතු කරලා බටරුත් මික්ස් කරලා හොඳට අනා ගන්නවා. දැන් අපි මේකට බේකින් සෝඩා තේ හැඳි භාගෙකුයි වැනිලා තේ හැඳි භාගෙකුයි එකතු කරගෙන ටිකක් අනලා පැත්තකින් තියාගන්න ඕනි වහලා. මොකද බේකින් සෝඩා දාලා අපි ගොඩක් වෙලා අනන්නේ එතකම් මම මගේ පැණි එක හදා ගන්නවා. ඉස්සලාම සීනි චුට්ටක් අරගෙන මේ විදිහට කර වෙන්න කැරමල් කරගෙන ඒකට අපි සීනි වතුරයි එකතු කරලා පැණි එක සාමාන්‍යයෙන් බුබුලු දාන පදම වෙනකම් හදා ගන්න ඕනි. දැන් අපි හදාගත්ත පිටි මිශ්‍රණය පයිපින් බෑග් එකකට නැත්නම් ඔයාලා ග්‍රොසරි බෑග් දෙකක් එකට දාලා අයිනෙන් කපලා ඒ විදිහට හදාගන්න. මෙන්න මේ ගානට තමයි පැණි එක එන්න ඕනි. දැන් තෙල් රත් වෙන්න ලිපේ තියලා ඔයාලා ඉස්සල්ලාම ඔයාලට මේක හදාගන්න හුරු නැත්නම් පිටි තියෙන භාජනයට මේ විදිහට මිරිකලා පැණි වලල්ල හදාගන්න. ඒකල ආයේ තෙලට දාන්න පස්සේ මේ විදිහට හදාගෙන අපි ගොඩාක් කර වෙන්න දෙන්නේ කළු වෙන්න. මේ ගානට ආවම දෙපැත්ත දාලා හොඳට කර වෙනකම් බැද ගන්න. දැන් අපි අපේ පැණි එකට දාලා විනාඩි 5ක් විතර එහා පැත්ත මෙහා පැත්ත දදා පෙරලා පැණි එක වදින්න තියන්න ඕනි. මොකද පැණි ගොඩක් ඇතුළට වැදුන තරමට තමයි රස. මම තව දෙකක් විතර හදාගන්න විදිහට ඔයාලට පෙන්නන්නම්. මම මේ කියපු ප්‍රමාණවලට ඔයාලා අමුද්‍රව්‍ය ගත්තොත් එහෙම මම මේ හදන ප්‍රමාණයේ පැණිවලු ඔයාලට 20ක් 25ක් වගේ හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට කන ගානට පොඩියට වගේ හදා ගන්නවා නම් 30ක් විතර හදා ගන්න පුළුවන්.
වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න.